ලෝකෙම මිනිස්සු පිස්සු වට්ටපු අතේ ඇඟිලි ගානටවත් දකුණු ආසියාවේ නැති Nissan GTR R35 Nismo එක ලංකාවට ආපු ගමන් ආව ඔටෝ හබ් එකට. Nismo එන්ජින් එක හදපු ඉනාගේ නම තමයි මෙතනින් ටැග් කරලා තියෙන්නේ. ඉතින් R35 එකේ එදා ඉඳන් සෙල්ලම් දාපු 3.8 ලීටර් twin turbo V6 එන්ජින් එකෙන් තමයි තාම මේගොල්ලෝ මාකට් එකේ වැඩ දාන්නේ. R35 එකේ එකම බොඩි ඩිසයින් එකෙන් හෝස් පවර් එක වැඩි කර එකම එන්ජින් එකකින් සෙල්ලම් දාපු විදිය ගැන සම්පූර්ණ විස්තරය ඔටෝ හබ් YouTube එකේ තියෙනවා. YouTube එකට ගිහලා ඔටෝ හබ් GTR කියලා සර්ච් කරන්න වීඩියෝ එක බලන්න ඉතින් subscribe කරලා ඉන්න. quad light design එක වෙනස් කරලාද නෑ නෑ ඒක තාම තියෙනවා. ඊට අමතරව මේ Nismo edition එකේ carbon fiber modifications ගොඩක් තියෙනවා. ඉතින් ඒ ගැන සම්පූර්ණ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේක ගිහිල්ලා බලන්න. ඒත් එක්ක මෙන්න මෙතනින් මේ විදිහට quad exhaust දීලා තිනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. වෙනස්ම විදිහේ infotainment system එකක් තියෙනවා. ඔයගලන්ට පේනද මේ function කියන බටන් එක press කරලා ඊට පස්සේ මේ වගේ preset ගොඩක් හම්බ වෙනවා. අපිට මේ එකින් එක වෙන වෙනම gauges customize කරන්න පුළුවන්. boost meter එකේ ඒත් එක්ක engine oil temperature, engine oil pressure මෙතන ටික ඔයගලන්ට පේනවා. ඉතින් transmission oil pressure, temperature මේ වගේ හැම දෙයක්ම අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. Alcantara මේ වගේ ඩිසයින් එකක් තියෙන්නේ. මම ගොඩක් දේවල් මේකේ මෙන්ෂන් කරන්නේ නැහැ. යන්න ඔටෝ හබ් එකට එහෙම නැත්නම් YouTube එකේ ඔටෝ හබ් GTR කියලා සර්ච් කරොත් ඔයගලන්ට මේකේ full review එක බලන්න පුළුවන්. ඉතින් හාබර් එකේ ඉඳන් කොළඹට ආවට පස්සේ ඉස්සල්ලාම ආවේ ඔටෝ හබ් එකට. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරලා share කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු.